හායි ෆ්‍රෙන්ඩ්ස් 2025 අවුරුද්ද කියන්නේ මට නම් බොහෝම නරක අවුරුද්දක්. මොකද මගේ හොඳම යාළුවෙක් වෙලා හිටපු මගේ ලෝ කොලේජ් කාලේ ඉඳන් මට හිටපු හොඳම මිතුරියක් වෙච්ච ලක්ෂිකා රත්නවීර අපි අතරින් සමුගත්තා. ඉතින් මට හිතුණා යාළුවෙක් විදිහට එයා වෙනුවෙන් පුංචි දෙයක් මට පුළුවන් විදිහට කරන්න. ඉතින් මම පහුගිය දවසක ඒකට අවශ්‍ය විදිහට මේ විදිහට මගේ යාළුවා තුෂි එක්ක ගිහිල්ලා මුලින්ම ලක්ෂිකාගේ වයසට ලක්ෂිකා නැති වෙන වයස අවුරුදු 34න් ඉතින් බුදු පිළිම 34ක් ගත්තා. ඉතින් මං කැලණි පන්සලට තමයි ආවේ. ඒ බුදු පිළිම සහ පුංචි දානයකුත් එක්ක මගේ ලක්ෂිකා යාළුවා වෙනුවෙන් මට පුළුවන් විදියට පුංචි දෙයක් කරන්න. ඉතින් මේ වැඩේට මගේ යාළුවෝ තුෂි, සිතුමිනි, භාග්‍ය, ධනුක්ෂිකා, දේශානි අපේ නංගි ඔය කට්ටිය තමයි එකතු වුණේ. අද මෙතනට ආවේ මමයි අපේ නංගි, දේශානි නංගි, ධනුක්ෂිකයි තමයි. ඉතින් අපේ ෆෙරි බේකර්ස් නංගිගෙන් ස්පංජි 200ක් මං අරගත්තා දාන විදිහට බෙදන්න. ඉතින් ඒවත් අරගෙන අපි උදේම කැලණි පන්සලට ගියා. ඉතින් මම මේ පයිප් ක්ලීනර්ස් වලින් නෙළුම් මලක් උඩ හදන බුදුරජාණන් වහන්සේගේ ස්ටැචු එක තියෙන එකෙන් මම හදලා තියෙනවා. ලක්ෂිකාගේ වයසට 34ක් හැදුවා. එතකොට මේ 34ම මෙතනදී ලක්ෂිකාගේ වයසට වගේ ඉන්න ගෑනු ළමයිව බලලා මම දුන්නා. ඇත්තටම ලක්ෂිකාගේ වයස වගේ ගැලපෙන අය බලලා තමයි මම දුන්නේ. මොකද මගේ අරමුණ උනේ ලක්ෂිකාට පින් අනුමෝදන් කරන්න. මම කතෝලික කෙනෙක්. ඉතින් මම මේ තැන්වල සිරිත් විරිත් එහෙම මම ලොකුවට දාන්නේ නැහැ. ඒකට තමයි මගේ මේ යාළුවා ධනුක්ෂිකා ආවේ. ධනුක්ෂිකා ලක්ෂිකාගේ වයස. ඉතින් පළවෙනි එක දුන්නේ ධනුක්ෂිකාට. හරිම සතුටින් ගත්තා. ඉතින් අපි පල්ලෙහාටත් ගිහිල්ලා අපේ ස්පංජි ටිකත් ඔක්කොම ඇවිල්ලා හිටපු ගොඩාක් අයට බෙදුවා. ඒ කිසිම කෙනෙක්ගේ මේ වීඩියෝස් අපි මෙතන දැම්මේ නැහැ. ඒක එච්චර හරි නැති වැඩක් නිසා. ඉතින් අද ඇත්තටම මාර හිතට සැනසීමයි. මගේ යාළුවා ලක්ෂිකා වෙනුවෙන් මට පුළුවන් විදිහට පුංචි දෙයක් කරා. ඉතින් මගේ ආගමේ හැටියට නම් මට මගේ යාළුවාව ආයෙ හම්බෙනවා නම් හම්බෙන්නේ ස්වර්ගෙදී. ඉතින් ලක්ෂිකාගේ ධර්මයේ හැටියට නම් මට ලක්ෂිකාව මේ සංසාරයේ කොතනකදී හරි ආයෙත් මගේ යාළුවෙක් වෙලා මගේ සහෝදරියෙක් වෙලා හම්බෙන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ මමයි ලක්ෂිකයි 2013 අවුරුද්දේ. ඉතින් අපි දෙන්නම නීතිඥවරු. ඉතින් ලක්ෂිකා නැති විද්‍යාවට වයස අවුරුදු 34යි. ඉතින් අකල් මරණයක් වුණේ. ඉතින් ඕගොල්ලෝ හැමෝම ප්‍රාර්ථනා කරන්න මගේ යාළුවට ආයේ මේ සංසාරේ කෙදිනකවත් මේ වගේ අකල් මරණයක් නොවේවා කියලා.